රසම රසට නෙළුම් මල කරි එකක් හදමුද? මුලින්ම ඔයාලා නෙළුම් අල ටික කැකුළු හාල් ටිකක් දාලා වතුරට නෙළුම් අල ටික දාලා හොඳින් තම්බ ගන්න ඕනි. මෙහෙම කැකුළු හාල් දාලා තැම්බුවට පස්සේ නෙළුම් අල ටික හොඳට තැම්බෙනවා. ඉතින් ඊට පස්සේ නෙළුම් අල ටික තම්බලා හොඳින් සෝදලා පොත්ත ඉවත් කරලා ඔයාලට කැමති ආකාරයකට කපලා ඒකට කහ ටිකක් ලුණු ටිකක් දාලා කලවම් කරලා පැත්තකින් තියන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට ලුණු, සුදු ලුණු, හමු මිරිස්, රම්පේ කරපිංච ටිකක් දාලා හොඳින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ තුණු පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, උළුහාල් ඇට ටිකක්, අබ කුඩු ටිකක්, ලුණු මේ දේවල් දාලා කලවම් කරලා ඊට පස්සේ ඒකට ඔයා අර කලින් කලවම් කරලා තියාගත්තු නෙළුම් මල ටික එකතු කරන්න. ඊට පස්සේ ඒකට උකු පොල් කිරි කෝප්පයකුත් එකතු කරලා පැයක් විතර හොඳින් මේක උයා ගන්න. ඉතින් ඔයාට ඕනි නම් මේකට උම්බල කඩ ටිකකුත් එකතු කරන්න. එතකොට තවත් රසයි. ඕනි නම් ඔයාට මේකට ආයෙමත් ටෙම්පරාදුවකුත් දාගන්න පුළුවන්. ඉතින් එහෙම දාගත්තම තවත් මේක රසයි. ඉතින් ඔයාලත් මේ විදියට try කරලා බලන්නකෝ. මේක හරිම රසයි. ගිහින් එන්නම්. බයි.